මට අද වගේ මතකයි මගේ ස්පා ජොබ් එකේ පළවෙනි දවස. මුලින්ම මට හම්බුනේ ටිකක් වයසක මිනිස්සෙක්. හරියට බැලුවොත් අපේ තාත්තගේ වයස. මේ මිනිස්සයා අපේ ආයතනයට ආවා. පස්සේ එතන හිටපු මැනේජර් අපිට කතා කළා. අපි 6 දෙනාම එතනට ගියා. මිනිස්සයා මාව තමයි තෝරාගත්තේ. මම ඉතින් එන්නස කියලා කාමරේට එක්ක ගියා. මිනිස්සයා හොඳට බීලා හිටියේ. සර් ගිහලා එන වොෂ් එකක් දාන්න ඉන්න. මට මමේ මිනිහට වොෂ්රූම් එක පෙන්නුවා. මම ඉතින් මිනිහා නිකම් මසාජ් එකට කරන්න ඕනේ ටික එහෙම අස් කරගත්තා. මේ මිනිස්සයා වොෂ් එකක් දාන්න ඇදට ආවා. මිනිහට කෙලින්වත් ඉන්න ශිකිරියාවක් නැහැ. ඇදට නැගගත්තේ බොහෝම අමාරුවෙන්. ඔබ අලුතින්ද ආවේ කෙල්ලේ. මම ඔබ මීට කලින් දැකලා නැහැ. ඕ සර් මම අද තමයි වැඩ පටන් ගත්තේ. ඔබ මාර ලස්සනක් නේ බං. මට හැමදාම එන්න වෙයි ඔබ බලන්න. ලස්සන වගේම වැඩත් හොඳයි නම් මරෝ ඉතින්. මේ මිනිස්සයා වොෂ්රූම් එකෙන් ඇදන් ආවා තුවාල එක ගලවලා අයින් කරලා දැම්මා. දැන් දාපංග බලන්න ඔබගේ මසාජ් එක බලන්න. මාත් ඉතින් යාගේ මුළු උඩම ගලවලා දාලා මසාජ් කරන්න පටන් ගත්තා. මට පුදුම හිරිකිතයක් දැනෙන්නේ. ඒත් ඉතින් ජොබ් එකනේ කොහොමත් මේ වගේ ඉවසන්න ඕන නිසා මම එහෙම කරා. මුණින් අතට හිටපු මිනිහා එකපාරට අනික් පැත්තට හැරුණා. මට මහා පිළිකුල් ගතියක් දැනුණා. මොකද මීට කලින් මේවා දැකලා නැද්ද? දැන් ඉතින් මාව සතුටු කරන් පටන් ගනින්. අකමැත්තෙන් වුණත් මට ඒ දේ කරන්න සිද්ධ වුණා. එහෙම කරන ගමන් මට මගේ ඇඳුම් අයින් කරන්න කියලා කිව්වා. මම ඉතින් කිව්වා වගේ මගේ ටිකත් ගලවලා දැම්මා. මම පිරිමියෙක් ඉස්සරහා මෙහෙම වුණු තුන්වන අවස්ථාව. කලින් වතාවන් දෙකේදී වගේ නොවේ මේ අවස්ථාව. කිසිම හැඟීමක් මා තුළ තිබුණේ නැහැ. ඉතින් මේ මිනිස්සයා එයා මගේ ඇඟෙන් පුදුම විදියට විනෝද වුණා. රිදෙනවස හිමිහිට කරන්න. සල්ලි දීලා ඉන්නේ මම. මට ඕනේ කියම්මක් මේ වෙලාව ඔබට කරන්න පුළුවන්. ඒක නිසා කටවහන් හිටපන්. මිනිස්සයා පැයක් විතර යනකම් මගෙන් හොඳට විනෝද වුණා. මගේ ඇඟට 50ක් කියාකාරී යනකොට තව රුපියල් 5000කුත් මගේ අතට දීලා ගියා. එදා මගේ මුළු දවසේම මාව 5ක් තෝරගත්තා. අනිත් අයට වඩා වයසින් අඩු නිසා වෙන්නටි කියලා මට හිතුණා. මට නැගිටින්නවත් පණක් තිබුණේ නැහැ. මේ විදිහට මාස ගෙවිලා ගියත් මගේ අම්රවයි මල්ලිවයි මතක් වෙනවා. ඒ විට මම කරන්නේ පැත්තකට ගිහිල්ලා අඩන එක. මේකෙන් අනිත් අය බැඳලා ළමයින්නුත් ඉන්නවා. එයාලා කොහොමද මේ දුක දරාගෙන මේ කාලකණ්ණි ජොබ් එක කරන්නවද කියලා මට හිතාගන්න බෑ. ඔහොම ඉතින් ටික කාලයක් ගත වුණා. දවසක් ස්පා එකට අවුරුදු 30ක විතර ලස්සන කොල්ලෙක් ආවා. එයා මාව තමයි වැඩේට තෝරගත්තේ. කොල්ල හරිම වෙදගත් පාටයි. හොඳ වාහනයක ආවේ. ඔයාට කොහොමද? හොඳයි සර්. සෙටමෝන් එකක් දෝනා. එහෙනම් පොඩි වොෂ් එකක් දාන්න එන්නවද? මම අනිත් ටික ලෑස්ති කරගන්නම්. කියන විදිහට එයා වොෂ් එකක් දාන්න එවිල්ලා එදෙන් හාන්සි වුණා. මමත් ඉතින් යට තුවාලෙක අයින් කරලා මසාජ් එක දෙන්න පටන් ගත්තා. ඔයා ගොඩක් කල්ද මේ ජොබ් එක කරන්නේ? දැන් මාස 5ක් වගේ වෙනවස. ආසාවෙන්ද මේ ජොබ් එක කරන්නේ? මොන කෙල්ලක්ද සර් මේ වගේ රස්සාවක් ආසාවෙන් කරන්නේ? ඔහොම ඉතින් කතාවෙන් මගේ වර ටිකක් ඉවර වුණා. වෙන අය වගේ නෙමෙයි. හරිම ප්‍රියමනාප විදිහට මාත් එක්ක එකතු වුණා. වෙන පිරිමියන්ට නම් මගේත් එක්ක අරව කරන්න මම අවසර දෙන්නේ නැහැ. ඒත් මේ අයියට මම ඒකටත් අවසර දුන්නා. අපිට නිදහසින් ඔයට එළියට එන්න බැරිද? අනේ එහෙම කරන්න අපිට දෙන්නේ නෑනේ සර්. එහෙම වුණොත් අපේ ජොබ් එක ඉවරයි. හරි. මේ අයට කී ඉන්න ඕනේ නෑ. ඔයා හොරෙන් එන්න. මට ඔයගේ නම්බර් එක දෙන්නකෝ. මම කෝල් එකක් දෙන්නම්. එදාට එන්නම මම මගේ නම්බර් එක දුන්නා. පුළුවන්කමක් තිබුණොත් එයා කියන තැනට එන්නම් කියලා. දවසක් මට අයියගෙන් කෝල් එකක් ආවා. අර මම ඔයාගේ නම්බර් එක ඉල්ලගත්ත කෙනා කතා කරන්නේ. ඔයාට මේ ඉරිදා මම කියන තැනක එන්න පුළුවන්ද? මාත් ඒ කිව්ව දෙයට එකග වෙලා මිස්ටර් හොරෙන් නිවාඩුවක් දාන් එයා එන්න කිව්ව තැනට ගියා. එයා මාව ගන්න කායකේ ටවුන් එකට එවිලා හිටියා. කායකේ ඉස්සරහා තව එයාගේ ආලුවෙකුත් හිටියා. අයිය මට දෙන්නෙක් එක්ක නම් ඉන්න බෑ. ඔයා විතරයි හොඳද? අනික මම අද හවස් වෙද්දි යන්නත් ඕන. හරි බබා. මම ඔයාලා වේලාවට ගිහින් දාන්නම්. මෙයා නිකම් මේ මම එක්කන් ආවේ. බය වෙන්න එපා.
ඒ අයියා කෙලින්ම ගියේ බාර් එකට. එකෙන් අරක්කු අරන් ගෙවිලා කායකට දාගත්තා. බබා ඔයා බොනවද? අනේ නෑ අලියේ මම ඔවා පාවිච්චියක් නැහැ. එහෙම කෙල්ලක් බොන්නෑ කියද්දි පුදුමයි. එහෙම කිව්වේ කායකේ හිටපු අනෙක් කොල්ලා. අපි 3 දෙනාම හොටෙල් එකට ආවා. එතනට තවත් අර අයියාගේ යාළුවෙක් ආවා. එයාලා බොන්න arrange කරගත්තා. මටත් එතනට එන්න කිව්වා. අනේ අයියේ මට හවස් වෙද්දි යන්න ඕන. අනික මම ඔයා එක්ක විතරයි. හරි බබා මම ඔයාට හොඳට ගෙවන්න. ඉන්නකො පොඩ්ඩක්. ඔහොම කියලා ග්ලාස් එකකට අරකු ටිකක් දාලා දුන්න මටත්. අනේ අයියේ මට ඔය පාවිච්චි කරලා පුරුදු නැහැ. පුරුදු වෙන්න තමයි නංගි දෙන්නේ. මේව බීලා හොඳ ආතලයක් ගමු. මාත් ඉතින් අමාරුවෙන් අර දාලා තිබුණ අරකු ටික බීවා. ග්ලාස් එක හිස් වෙන්න මගේ ග්ලාස් එක පුරවන්න ගත්තා. දන්නේම නැතුව 5 වතාවක් විතර මම බීලා. ඊට පස්සේ මගේ ඔලුවත් එක්ක කැරකෙන්න පටන් ගත්තා. මට ඉන්න අමාරු නිසා මං කාමරේට එවලා පොඩ්ඩක් ඇලුණා. අර කට්ටිය නම් දිගටම වැඩේ කරන් ගියා. ටික වෙලාවක් යද්දි කාමරේ දොර ඇරන් කවුද එනවා වගේ සද්දයක් ඇහුණා. මට ඔළුව උස්සලා බලන්නවත් බෑ. ඒ තරම් මත් වෙලා හිටියේ. ඒ ආවේ ස්පා එකට ආව අයියා. එයාත් හොඳ සිහියෙන් නෙවෙයි හිටියේ. ඇවිල්ලා මව නැගිටවන්න හැදුවා. මම ඔළුව ඉස්සෙවෙවත් නැහැ. බබා මේ පොඩ්ඩක් නැගිටින්නකෝ. අනේ අයියේ මට ටිකක් අමාරුයි. ආතලයක් ගන්න නැගිටින්නකෝ අනේ. මම නැගිට නැති නිසා අයියා හැමදේම ඉවත් කරා. වෙරි මරගාතේ යා මානික හොඳක සතුටු වුණා. අනේ අයියේ මට හවස් වෙද්දී යන්න ඕන. මම හෙට වැඩක් කරන්න තමයි ආවේ. වැඩ පටන් ගත්ත විතරේ නංගි. අරුන් දැන්න තව වැඩ ඇල්ලුවෙත් නැහැ. පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ ඩාලින්. අනේ මම මුලින්ම කිව්වන ඔයා එක්ක විතර ඉන්නේ කියලා. මට නම් අනිත් වෙන්න එක්ක ඉන්න බෑ. හරි බබා. මං ඔයාට හොඳට ගෙවන්න. ඉවසන් ඉන්නකෝ. ඒ අයියා මං එක්ක ඉඳලා ආයෙ මිල්ලියට ගියා. ටික වෙලාවක් යද්දි අනිත් යාළුවා ආවා. එයාට කෙලින් ඉන්නවත් පණක් නැහැ. හොඳටම බීගෙන ආවේ. එයාත් මගෙන් හොඳටම විනෝද වුණා. මේ විදිහට කොල්ල 3 දෙනාම මං එක්ක තනිම විනෝද වුණා. මට නැගිට ගන්නවත් පණක් නැහැ. කොහොම හරි ඔළුව උස්සලා මම එළියට යන්න කියලා පිටත වුණා. එතකොටම මේ 3 දෙනාම එකවර කාමරේට ආවා. අනේ අයියේ දැන්වත් අපි යමුද? ඔයලගේ වැඩ ටික කරගත්තනේ. හොඳ මේක තවම අපි පටන් ගත්තේ නෑනේ බබා. ඒ 3 දෙනාට ඕනෝනේ එකවරම මම එක්ක විනෝද වෙන්න. මම ඒකට අකමැති වුණා. මඩ බීපු අමාරුවයි 3 දෙනාම එක්ක හිටපු නිසා කෙලින් හිට ගන්නවත් පණක් තිබුණේ නැහැ. ඉතින් මේ කොල්ල 3 දෙනාම එකතු වෙලා මම එක්ක විනෝද වෙන්න පටන් ගත්තා. ඒක හරිම වේදනාකාරී අත්දැකීමක්. වෙලාවකට හිතුණා මාව මැරෙයි කියලා. හුස්ම ගන්නවත් බැහැ මට. ඒ තරම් අමාරුයි. කොල්ල 3 දෙනාට නම් ගාණක්වත් නැහැ. එදා රෑ මම මේ කාමරේමයි හිටියේ. අර අයියයි යාළුවෝ දෙන්නයි රෑම පිටත වුණා. මට අමාරු නිසා එයාලා මම හොටෙල් එකේ තියලා ගියා. යද්දි මට හොඳ ගාණක්කුත් දීලා ගියේ. පහුවදා හොඳට මුණ. ස්පා එකේ මිස් මට කතා කරලා එන්න කිව්වා. වැඩ ගොඩක් ඇවිල්ලා කියලා. අනේ මිස් අද නම් මට එන්න වෙන්නේ නැහැ. මට හොඳට මුණ. පිස්සු දොඩවන්නතෝ මෙහෙ එන්න. ඔයාට වැඩ ගොඩක් ඇවිල්ලා තිනවා. අනේ සෝරි මිස් මට නම් අද කොහොමත් එන්න බෑ. එහෙනම් ඉතින් වෙන තැනක ජොබ් එකක් හොයාගන්නවා. ආයි මල්ලංග වැඩ නෑ ඔයාට. එදා මට මගේ ජොබ් එක නැති වුණා. මම මේ වුණ සිද්ධිය ගැන මාව මෙහෙට ගෙනාව අයියාගෙන් කිව්වා. මගේ ජොබ් එක නැති වුණේ යා නිසා කියලා එයා තේරුම් ගත්තත් ඒ අයියා ඒ වෙලෙම මාව හොටෙල් එකෙන් ගන්න ආවා. ඊට පස්සේ මට නවතින්න තැනකුත් අයියා මට සෙට් කළා. එයා තින්නම් මාරම හොඳ මිනිස්සෙක්. මම හිතුවේ නෑ මම කරපු වැඩෙන් ඔයාට ඔයාගේ ජොබ් එක නැති වෙයි කියලා. මම මොකක් හරි හොඳ ජොබ් එකකුත් හොයලා දෙන්නම්කෝ. කිව්වා වගේම අයියා මට හොඳ පඩියක් හම්බවන ජොබ් එකකුත් හොයලා දුන්නා. මගේ වාසනාවකට වගේ මිනිස්සෙක්ව මට හම්බ වුණේ. පරණ සිද්ධ වුණ දේවල් අමතක කරලා දාලා මම අලුත් විදියට ජීවිතේ පටන් ගත්තා. මගේ එකම අරමුණ උනේ මල්ලිට හොඳට උගන්වලා අම්බව හොඳට බලාගන්න එක. ඉතින් මම මේ ජොබ් එකත් කරගෙන හැමදාම සතුටින් හිටියා. කතාව හොඳයිද යාළුවනේ? එහෙනම් තවත් අලුත් කතාවකින් හමු වෙමු.